මහනුවර ජාතික රෝහලට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි හෙද නිලධාරිනියක් ඇයගේ තෙවන දරු ප්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඉසුරු නදීශානි දිසානායක නැමැති හෙද නිලධාරිනියක වන අතර ඇය ගැබ්ගෙන සිටියදීම අධ්‍යවදානම් තත්ත්වයක පසුවන බව වෛද්‍යවරුන් විසින් කල්තියා හඳුනාගෙන තිබූ බව වාර්තා වේ. කෙසේ වෙතත් වෛද්‍යවරුන් විසින් සිදු කළ සීසේරියන් සැත්කමක් මාර්ගයෙන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවද මව අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත. මියගිය හෙද නිලධාරිනිය මීට පෙර අනුරාධපුර රෝහලේ සේවය කර ඇති අතර එම කාලයේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවේ සිදු කළ ස්කෑන් පරීක්ෂණයකදී වැදෑමහ පිටවීමේ අසාමාන්‍යතාවයක් හේතුවෙන් ඇය දැඩි අවදානම් තත්ත්වයක පසුවන බව නිර්දේශ කර තිබුණි. මීට මාස 3කට පමණ ඉහතදී ඇය මාරුවීමක් ලබා මහනුවර ජාතික රෝහලේ ළමා රෝග සායනයට අනුයුක්තව සේවයට පැමිණි අතර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගෙන තිබේ. පසුගිය 10 වෙනි දින ප්‍රසව වේදනා ඇතිවීම හේතුවෙන් සැමියා සමග පැමිණ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇති ඇයව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවෙන් පසු සැලසුම් සහගත සිසේරියන් සැත්කමකට ලක් කිරීමට මුලදී තීරණය කර ඇත. එහෙත් එම කාලය අතරතුර ඇයගේ හදිසි රුධිර වහනයක් සිදුවීම හේතුවෙන් සිදු කළ ස්කෑන් පරීක්ෂාවකින් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි දරුවා පිටතට ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ. සීසේරියන් සැත්කම අතරතුර සිදු වූ අධික රුධිර වහනය පාලනය කිරීම සඳහා රුධිර පොයින්ට් 12ක් පමණ ඇයට ලබා දීමටත් ඇයගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ගත හැකි සියලුම ශල්‍ය උපක්‍රම සහ අත්‍යවශ්‍ය ඖෂධ භාවිතා කිරීමටත් වෛද්‍ය කණ්ඩායම කටයුතු කළ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් තුෂාර ඥානරත්න මහතා මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මෙම සැත්කම සඳහා සහභාගී වී ඇති බවද එහිදී අනාවරණය විය. අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක වන ඇයගේ නැගණිය සහ මියගිය නිලධාරිනියගේ සැමියාද මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දුන් අතර මිය යන විට ඇය වයස අවුරුදු 9ක සහ 5 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකුගේ මවකි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය මරණය පිළිබඳ තවදුරටත් විමර්ශනය කළ යුතු බව දැනුම් දී ඇති බැවින් අවසාන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් මරණ පරීක්ෂණයේ තීන්දුව කල් තැබීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා තීරණය කර ඇත.